හලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අපි අදත් අරන් ආවේ නම් බයික් රයිඩ් එකක් යන ගමන් ආයෙත් අදත් මේ පාර මචං මේ දවස් ගානක් පස්සේ තමයි වීඩියෝ එකක් දාන්න උනේ. මං ගිය වගේ මේ දවස්වල වැඩ ටිකක් වැඩි වෙන ලයින් එකක් තියෙන එකකින්ද මේ දවස්වල ඉඳලා හරි වීඩියෝ එකක් දානවා කොහොම හරි. අපි එන යන්නේ රයිඩ් එකක්. අපි අද යම් මචං කොහෙන්ද යන්නේ? අපි අද ලස්සන view එකක් බලාගෙන යන අර normal පාර යන්න නැතුව 621 එක පාරට දාලා ඒ පැත්තෙන් අපි අර එදා හොයාගත්ත පාර දිගේ බෑ. ඒ පාර ලස්සනයි මචං. මාරිද උදේ යද්දි මාර නිදහසක් එන්නේ ඔළුවට. ඒකින්ද ඒ පාරේ යන්න. ඉතින් කොහොමද ඔයාලට මේ මොකද වෙන්නේ? ඔයාලා මගේ channel එක බලලා subscribe කරලා නැත්නම් subscribe පාරක් දාගෙන යන්න ඕමම මේ වගේ තවත් වීඩියෝස් අපි ඉස්සරහදී කොහොම හරි ගෙමු. මේ දවස්වල වැඩත් එක පොඩක් අමාරු වීඩියෝ ගෙන්නන්න. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කොහොම හරි ඉස්සරහදී වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම අර කිව්වත් වගේ මේ වෙන ෆුඩ් රිවිව්ස් අරම්ම නම් එහෙම ටිකකුත් පටන් ගන්න හිටියා. ඒ වුණාට ඒකට තාම වෙලාවක් හම්බුනේ නැහැ මචං. මේ බලමු කොහොම හරි පුළුවන් විදිහට කරගෙන යන්න channel එක. BYD මේ දවස්වල පොඩ්ඩක් රස්නේ වැඩි මචං නේද? හැම පැත්තකම මම හිතන්නේ මේ එල්ලිනෝ සීන් එකකින්ද වෙන්න නැති හැම පැත්තකම මම හිතන්නේ මාර රස්නයක් තියෙන්නේ. මේ පැත්ත රස්නේ මචං. හැබැයි ඉඳලා කළු කරලා තිබ්බට වහිනවා පොඩ්ඩක්. විනාඩි 10ක් 15ක් වගේ වෙලා එම්මව නැතිර සීන් එකක් තියෙන්නේ කොහොමද? ඒනට ඉතින් ඒ පොඩ්ඩක් වැස්සා කියලා මේ ප්‍රශ්නේ නැති වෙන්නේ නැහැ මචං. ඉතින් මොකද පඩ රස්නයක් තියෙන දවල්ට මේ දවස්වල. මේ දවස්වල මම හිතන්නේ මේ වෛරස් තුනක් වගේත් යනවා, කැස්ස වගේත් යනවා. ඒකින්ද පොඩ්ඩක් පරිස්සමෙන් ඉඳහල්ලා මචං. මේ වෛරස් වගේ කැස්සක් වගේ සීන් එකකුත් යනවා මම හිතන්නේ මේ දවස්වල. පොඩ්ඩක් පරිස්සමෙන්. මෙන්න මේ පැත්තෙන් තමයි මචං දකුණට දාන්න තියෙන්නේ. පාර පටු හින්දා මේ වාහන වලට දෙකට තුනකට යන්න අමාරු. ලොකු වාහන නම් මේ පාරේ ඉතින් බස් යන්නේ නැහැ මචං. මේක අතුරු පාරක් ඉන්න මේකේ බස් නම් යන්නේ නැහැ. normal මේ ගමේ වාහන ටික විතරයි මේ යන්නේ කොහොමවත්. පාර ලස්සනයි මචං. මේ බලහන් ඉස්සරහට මතක ඇති මේ පාරේ අපි ගිහිල්ලා තියෙනවා කලින්. මාර ලස්සනයි පාර යද්දි මාර vibe එකක් තියෙනවා. ඒකින්ද මේ මාර නිදහස ඔළුවට වැඩ කරලා මේ වගේ පාරක හවුස් එකදී නම් එච්චර ගොඩක් කලා රෑ වෙනින්ද ඉතින් වැඩක් නැහැ. ඉතින් උදේ පාන්දර යද්දි තමයි view එකක් බලා ගන්න වෙන්නේ. ඔය ගොඩක් එද්දි හවුස් වෙලාවට එද්දි රෑ වෙනවා. ඒකින්ද ගොඩක් වෙලාවට බැරි වෙනවා මචං මේ වගේ පාරකින් එන්න. ඒකින්ද ඉතින් මේ අපි යමු. අපි මේ කියන්න උතන මේ පාරේ නම කියන්න ඕන නම් මේ අපි වෙනද යන අමුණුගම පාර තමයි යන්නේ මචං. මතකනේ මේකේද අපි හොයාගත්තා ගිහිල්ලා පාර පළවෙනි පාරට ගිහිල්ලා මේ පාරෙන් ගිහිල්ලා කෙලින්ම අමුණුගම පාරට තමයි වැටෙන්නේ. අමුණුගම පාර දිගේ කෙලින්ම යන්න තමයි මචං තියෙන්නේ ලේවැල්ල පැත්තේ. බයික් එකේ 8000 පැනලා මචං කිලෝමීටර්ස්. ළඟදී සර්විස් එක නම් කරගත්තා. ආයි සර්විස් එක තියෙන්නේ මං හිතන්නේ 9000 ගානක් එන්නකද මතකත් නැහැ. පොතේ ලියාගත්තා. බලනවා නිකන් කොහෙන්ද ඉන්නේ කියලා නිකන් පනින්න බලාගෙන ඉන්නා වගේ බලන්නේ මොන දියා. මේ ටිකේ මාර vibe එකක් තියෙනවා මචං. මෙතනින් අර උඩ කැලලක් තියෙනවා මාරම ලස්සනයි. පේනවනේ vibe එකේ අමුතු look එකක් තියෙනවා. මේ පැත්තේ නිස්කලංක පැත්තක් මං හිතන්නේ. නිදහසේ ඉන්න බුලන් සද්දපත්වත් නැහැ වැඩිය. ගෙවලු ළඟ තියෙනවා මාර ලස්සනයි මචං.
මේ වගේ පාරක් තියෙනවා මචං සීගිරියේ. මං අර ගිය පාර සීගිරිය කියලා මුකුත් කරගන්න බැන්න. මොකද යද්දි රෑ වුණා සීගිරිය යද්දි. සීගිරිය මේ වටේ රවුමක් දාලා මේ ඒ පැත්තේ තියෙන ලස්සන මේ කැලයක් එහෙම තියෙනවා. අලියෙම ඉන්න කැලයක් තියෙනවා. ඒ පැත්තේ යන්නම් කියලා හිටියේ. කොහෙද මේ වෙලාව තිබ්බේ නැති ඉඳ යා ගන්න බැරි වුණා. ඉතින් ඒකින්ද බලමු යන වෙලාවක පුළුවන් ඉදලා කරගන්න. මෙන්න මෙතනින් මචං වම් පැත්තට දාන්න තියෙනවා. මේ අපි එන්නේ මචං අමුණුගම් පාට වැටලා තියන්නේ. මේක දිගේම කෙලින්ම යන්න තියෙනවා. මේ පැත්තේ නෝනම් අර මැනිකින්නෙන් පැත්තෙන් ඇවිල්ලා වල්ලා සෙන්ට්‍රල් කොලෙජ් එක පැත්තෙන් දාලා එන්නත් පුළුවන්. හැබැයි මං අපේ ගෙවල් පැත්තෙන් එද්දි මචං මෙතනින් දාලා එක ළඟයි මට අර මැනිකින්න ටවුන් එකට යනකොට වඩා කෙලින්ම. ඒකින්ද මෙතනින් එන එක ළඟයි මචං. ධම්මික විජේනායක කවුන්ටිං. මෙතන මේ වංගු පාර තමයි තියෙන්නේ. මේ ඊට වඩා දඩවංගු තියෙනවා මේ සීගිරියට අර ඇතුල් පාරක් තියෙනවා මේ අර ආසල්ල පැත්තෙන් යන පාර මතක ඇති. ඒකේ තියෙනවා ඊට වඩා දඩවංගු. පොඩි පාරක් වංගුව වැඩි හින්දා මේ ඊට වඩා තව දඩවංගු ටිකක් නම් තියෙනවා මචං නාරම්බණාව පැත්තේ. නාරම්බණාව යන වෙලාව ගියන් වෙලාවක නාරම්බණාව යනවා නාන්න වෙන්න ඕනේ. රස්නේ දවසට හොඳයි නාරම්බණාව පැත්තේ නාන්න යන්න. ඔයාලා කවුද නාරම්බණාව දන්නවද මේ නාරම්බණාව ගිහිල්ලා තියෙනවා නම් එහෙම කමෙන්ට් එකක් දාගෙන යන්න ඊළඟ පාර යන් වෙලාවක නාරම්බණාව. මේ දවස්වල රස්තෙත් දෙඩි ඉන්න හොඳයි. හැබැයි විල්ගෙන් එක්කට වගේ මේ නාරම්බණාව පැත්තේ රවුමක් දාන එක. අතුක බලපාර තියෙන්නේ හොඳයි. නැත්තම් ඉතින් මේ දිගට රට අර අපේ පැත්තේ තියෙන අතුවයක් මං හිතන්නේ මේ වයසට දෙලා ටෙලිකොම් වයර් ගිය පාර නම් මේ වයර් කපලා ටෙලිකොම් එකෙන් ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා කොහමද මේ හතර වටේ වයර් කපලා අන්තිමේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැහැ වයර් එකක් දෙකද කැපිලා ගිහිල්ලා. කම්ප්ලේන්ට් කරලා මාර්ගය මන් දීලා මේ හදාගත්තා. යන්න එපා වුණා. මොකද ඔන්ලයින් වැඩ කරද්දි මේ නමාරුයි කනෙක්ෂන් නැතුණාම. උන්ට ඉතින් ඔක තේරෙන්නේ නැහැ. ඉතින් මේ අපේ කනෙක්ෂන් එක දුනාම අපි රාතල් එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් ෆයිබර් තියන් ඉන්නවනේ නේ ගෙදර. ඒ වගේ සීන් එකක් වුණා මොනවා හරි ඉතින් හදාගන්න ගියා එපා වෙනවා. ලංකාවේ හරියට සර්විස් එකක් නැහැ ඉතින් ඔය වගේ වෙලාවට. ඒ වෙලාව ඉතුරු තමන් අර ස්ටාර්ලින්ක් එකක් අරන් ගිහලා ගෙදර ගහ ගන්නම් කියලා හිතනවා. බැරි වුණා. වෙලාවට හැදුවේ ඉන්න හොඳයි. නැත්තම් මේ බැරි වුණොත් ඒ දවස් 3-4ක් වක් බලලා තව ටිකක් කියන ස්ටාර්ලින්ක් එකක් ගිහලා ගහ ගන්නවා මචං ගෙදර. ඉතින් අය බල ඉන්නේ නැතුව. මොකද ඔය වගේ දේවල් අනිවාර්යෙන් මේ තියෙන්න ඕනේ මචං. ඔය වගේ සර්විස් මොකද ඔන්ලයින් වැඩ කරන්නේ කොල්ලොන්න ගෙල්ලොන්නේ මොන හරි ඒ වගේ කනෙක්ෂන් එකක් නැතුණා කියන්නේ මචං එන ලොකු පාඩුවක් ඒක. මේ පැත්තේ පාරවල් තියෙන මචං එහෙට මෙහෙට යන්න කොහෙට යන්නවත් දන්නේ නැහැ. වෙලාව ගිහිලා බලන්න ආවනේ ආසාවට මේ මං හිතන්නේ එහා පැත්තෙන් කර කියලා සමහරට මැනිකින්න පැත්තට මේ යන්නත් ඇති. ඒ උනාට පොඩ්ඩක් බලන්න ඕන කියලා. ඩියෝ අලුත් බයික් යන්නේ නේද මචං මේක. අලුත් එක්කුත් නෙමෙයිනේ. මම දැන් නම්බර් ප්ලේට් එක මේ මාරු කරලා. යනවාද රේස් එකට යනවාද යන්න. ඕනේ නැහැ නේ. හදිස්සියක් නැහැ නේ මචං. හදිස්සියක් නැති හින්දා මීට ඔන්නේ මම පාඩුයි. මොකද ඔෆිස් එකට නෑන්නේ. සුන්දර වෙල්ලායක් පැත්තෙන් ඉතින් වෙල්ලේ දර්ශනයකුත් බලාගෙන අපි එහෙන් යවම් මචං ඔෆිස් එක පැත්තට මීට. මේ පැත්ත පුච්චලා දාලා හැබැයි මේ දවස්වල රස්නේ හින්දා පුච්චන එකත් යන ඩේන්ජර් මචං. මේ ගිරි අරගෙන යන්න උලා රස්නේ වැඩි හින්දා ඕක නිමනවා නම් අවුලක් නැහැ ළඟ ඉඳලා. මේ දවස්වල මාරික්මන ගිනි ඇවිලෙන්න පුළුවන් මේ රස්නේ වැඩි හින්දා මේ ගස් වලට පොඩ්ඩක් ගස්යෙන් පුච්චාති පොඩ්ඩක් පරිස්සමෙන් පොඩ්ඩක් පුච්චහල්ලා.
මේ පාර මචං අර 621 පාරට වඩා හොඳයි. මොකද මේ පාර කැඩලා එහෙම නම් මනන්නේ නැහැ නේ මචං. අර 621 පාර නම් තාම මචං කැඩලා තින්නේ. ඒක ලොකු අවුලක් නෑ ඉතින්. යන්න පුළුවන්. මේ ඒ වුණාට ඉතින් අර කැඩිච්ච පාරවල් වලදී පොඩ්ඩක් අමාරුයි යද්දී. මේ මිනිස්සු ස්ලෝ කරන්න යනවා, වලවල් දිනවා. මේ පාර හොඳයි අර අතර හන්දියට නිකන්. 621 මුන්තයිලා ඒ හන්දියට තමයි සෙට් වෙන්නේ. මට ඒතර හන්දිය නම් මතක නෑ මචං මොකක්ද කියලා හරියටම. ඒතර සෙට් වුණාට පස්සේ පොඩ්ඩක් පාර අවුල් ඉතින් ලේවල් එක නේ. ඒතන් ඉතින් අවුලක් නෑ නේ. ඊට කරේ හොඳට යන්න පුළුවන් නේ මචං පාඩුවේ. වත්තේගම් පැත්තේ තිවිල්ලක් මං හිතන්නේ. ඉතින් ලොකු අවුවකුත් නැහැ. ඒ වුණාට මේ දවල්ට තව පොඩ්ඩක් අවුව පායන්න මචං. 9:10න් පස්සේ විතර පාඩු හම්බවන වෙලාවකට. අමුණුගම ආදාහනකාරක අම්මට දින එක මෙතන තියෙන්නේ. අමුණුගම ආදාහනකාරය මන් දන්නේ නැහැ. මෙහෙම එකක් තියෙනවා කියලා උඩ තිබ්බ පේන්නේ නැති වෙයි මං හිතන්නේ. මේ හැරි තමයි මචං ඒ කියන්නේ අමුණුගම ආදාහනකාරය තියෙන්නේ උඩ ඇති මං හිතන්නේ. කොහොමද දන්න යන්න දින මේ පඩි වෙලක් වගේ තිබ්බේ පාරක් ඇති මං හිතන්නේ මචං. නැත්තම් යන්න බෑනේ වාහනයකටවත් හදිසියකට උඩට. ලයිට් ටෙස්ට් මරු වාහනේ හැබැයි ලයිට් ටෙස්ට් එක මචං ඕක මේ ට්‍රයල් දවස්වල කෙලින්ම මේ ට්‍රයල් පෙන්නන්න දින්නේ ඕකෙන්නේ මරු වාහනේ හැබැයි බලංගෝ ඉතින් මේ මෙච්චර කල් ඉඳලා කිසිම අවුලක් නැතුව එන්ජින් වැඩ කරනවා වාහනේට අවුලක් නැහැ තනිකර යකඩ බොඩියේ හින්දා කිසි අවුලක් නැහැ වාහනේට හොඳට වාහනේ කල්පනාවක් තියෙනවා මං හිතන්නේ මේ සුපිරියයි ඉතින් ලයිට් ටෙස්ට් එක ඒ දවස්වල හොඳ ෆේමස් වාහනයක් ඔය ලයිට් ටෙස්ට් කියලා කියන්නේ බයික් එකේ මං හිතන්නේ මචං ලබන මාසේ ලයිසන් ඉන්ෂුරන්ස් රිනිව් කරන්නත් තියෙනවා. ලබන මාසේ යන්න ඕනේ. දැන් ඒකට දුම් පරීක්ෂාව ඔක්කොම ටික කරගන්න ලයිසන් ඉන්ෂුරන්ස් ගන්න. මොකද මේ පාර මේ බයික් එකේ දෙවෙනි අවුරුද්දනේ පළවෙනි අවුරුද්දනේ යන සාවනේ අවුරුද්දෙන් බයික් එකක් ගත්තාම මචං පළවෙනි අවුරුද්දේ මේ දුම් පරීක්ෂාව ඕනේ නැහැ මචං. ඒකට දුම් පරීක්ෂාව නැතුව කොහොමද ලයිසන් එක ගන්න පුළුවන්. දැන් දෙවෙනි අවුරුද්දේදී දුම් පරීක්ෂාව කරගෙනම තමයි මචං ලයිසන් එක ගන්න ඕනේ. බ්‍රෑන්ඩ් නිව් මටත් ඔය ප්‍රශ්නයක් වුණා. මොකද මං කලින් බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් කරන් තිබ්බේ නෑනේ. මේක තමයි මගේ පළවෙනි බ්‍රෑන්ඩ් නිව් බයික් එක මචං. එතකොට මේ මං හිතා හිටියේ මේ දුම් පරීක්ෂාව කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ මගෙත් අර යාළුවෙක් ගිහ මං ආවුවට පස්සේ කිව්වා නෑ ඕනේ නෑ පළවෙනි අවුරුද්දට මේ බ්‍රෑන්ඩ් නිව් ගත්ත වාහන වලට ඕනේ නෑ ඊළඟ අවුරුද්දේ ඉඳන් තමයි දුම් පරීක්ෂාව කරන්න ඕනේ කියලා මචං. ඇත්තටම ඇත්ත තමයි කතාව. ඉතින් මොකද බ්‍රෑන්ඩ් නිව් ගත්තාම මේ දුවලා නෑනේ මචං බයික් එකේ. ඉතින් දුම් පරීක්ෂාවක් කරන්න දෙයක් නෑනේ එතකොට. අවුරුද්දකින් පස්සේ පළවෙනි අවුරුද්දෙන් පස්සේ තමයි මචං දුම් පරීක්ෂාව කරන්න දෙන්නේ කියලා කිව්වා. කියන්නේ මේ ලබන මාසේ දුම් පරීක්ෂාව කරගෙන මේ කරගන්න ඕනේ මේක ලයිසන් එක රිනිව් කරගන්නත් ඕනේ. තව දෙයක් තියෙනවනේ මචං ලබන මාසේ තියෙනව නේද? නුවර පෙරහැර තියෙනවා මචල්ලා. දැන් ඔයාලා ලෑස්ති වෙනවද නුවර පෙරහැරට එන්න? නුවර පෙරහැරට එනවනම් මචං හැබැයි මේ දවස්වල මේ කලින්ම ලෑස්ති කරගා මේ කියන්නේ එනවා නම් කලින්ම එන්න වෙයි මචං. නැත්නම් පෝලිං අම්මට සිරින්න පෝලිමක් තියෙනවා. ගිය පාරත් පෝලින් තිබ්බා කියන්නේ ආ ඉතින් අපේ ඔෆිස් එකත් පහු කරන්න සමහර පෝලින් මචං. මේ දෙපැත්තකින් තියෙනවා. අර එහා පැත්තේ වැවරම් පැත්තේ තව පෝලිමක් තියෙනවා. මඩවල පැත්තේ මේ මඩවල පාර පැත්තේ තව පෝලිමක් තියෙනවා. ලොකු පෝලින් තියෙනවා මචං පෙරහැරට. ඒකින්ද පෙරහැරේනවා නම් උදේම ඇවිල්ලා ඔය කොහෙර ඉන්න. හැබැයි මචං පරිස්සමෙන් හරිද? මොකද මේ ළඟ පාරවල් තැන්න ඉන්න තැන් වල ඉඳන් බලන්න බෑ. මොකද අලියෙක් එහෙම කොලපුණා දුව ගන්නත් බෑනේ. ඒකින්ද මොකද අලි උලප්පුත් වෙනවා. ගිය පාරත් මං හිතන අලියෙක් කුලප්පුණා මචං. ඒකින්ද පොඩක් පරිස්සමෙන් හොඳ තැනක ඉඳලා ඉවරලා පෙරහැර බලා ගත්තා නම් හරි. පෙරහැර බලන්න වරෙල්ලා මචං මරු ඒක දැන් අපි නම් බලලා බලන්නේ නැහැ. ඉතින් අපි පොඩි කාලේ ඉඳන් ගිහිල්ලා තියෙනනේ. ඒකින්ද වැඩි ආසාවක් නැහැ. හැබැයි ආසාව කට්ටිය ඉන්නවා මචං මේ ඉස්සෝන තරම් පෙරහැර බලන්න. ඒකින්ද මේ එනවනම් කලින් මෙන්න මචං පුඩුත් තියනවා ගන්න. හැබැයි පුඩු ගන්න ගැන ඉතින් මේ බොරු වැඩක් ඉතින් බොරු ගාන ලොකු ගාන වියදම් කරගෙන ඉන්න ඕනේ නැහැ නේ මචං. හැබැයි වයසක අම්මා කෙනෙක් එහෙම එනවනම් ඉතින් පුඩුවක් එහෙම අරගෙන ඉන්න මචං. නැත්තම් ඉන්න අමාරුනේ. මොකද පේමන්ට් එකේ කොල එලාගෙන වයසක අම්මලාට තාත්තලාට ඉන්න බෑනේ මචං. ඒ වෙනුවෙන් පොඩ්ඩක් පුඩුවක් පුළුවන් නම් අරන් දීපල්ලා. අපිට නම් අවුලක් නැහැ. ඉතින් පේමන්ට් එකේ ඕන තැනක ඉන්න පුළුවන් නේ. මුරුගම් බස් එක එනවා. මෙතනින් මෙන්න මේ පල්ලෙහා පාර ගිහිල්ලා මචං 621 පැත්තට යන්න පුළුවන්. ඔතනින් ගිහිල්ලා මේ
සෙට් වෙනවා 620 එකේ හැරෙන තරකට. ඔය පාරේ දූරියෙන් තියෙනවා මචං. සුපිරි දූරියෙන් තියෙනවා පාරේ. ඔය දූරියෙන් ගෙදරක් තියෙනවා. එන්න ලොකු දූරියෙන් ගස් තියෙන ගෙදරක්. මේ පාර නම් මම දැක්කේ නෑ වැඩිය. මම මේ පැත්තෙන් නම් දූරියෙන් ගන්න ගියේ නෑ. මොකද ගිය පාර මං ගාල්ල ගිහලා ගාල්ලෙන් කෑවා දූරියෙන් ගෙඩියා. මෙන් දූරියෙන් ගන්න එක පට්ට ගානක් යනවා. දූරියෙන් ගන්න ගියොත් ඒ විකිනෙනවා. කොල්ල කැඳ තියෙනවා මචං මේ හරියේ. කොළ කැඳ හොඳයි හැබැයි නේ. හැබැයි වැඩි කියන්නේ මචං මම කොළ ಜಾති කන්නේ නැති සීන් එක තමයි තියෙන්නේ. කොළ කන්නේ නැහැ. කොළ ಜಾති බොන්නේ නැහැ. ඒකින්ද කොළ කැඳ වැඩි බොන්න ඉන්ට්‍රස්ට් එකක් නැහැ ඉතින්. කොළ කැඳ බොන එක හොඳයි තමයි. මේ අපේ වයිෆ් නම් බොනවා මචං කොළ කැඳ. මේ දැක්කොත් එමේ ඉස්සර ඔෆිස් එකට එහෙම යද්දී අනිවාර්යෙන් මේ කොළ කැඳ එකක් එහෙම බීලා තමයි යන්නේ වයිෆ් නම්. මම නම් ඉතින් නෑ මචං ඔය කොළ ಜಾති කන්නේ නැහැ. ගෙදරිමුත් බැනුම් අහන කොළ කන්නේ නැහැ කියලා අනේ මම මේ මම නම් කැමැත්ත නැහැ. ඉතින් කොළ ಜಾති කන්න. මේ ට්‍රැෆික් එක මේ පාරේ කාර් එකක් ඉස්සරහ ඉර කරන්නේ. ඉතින් අර පැත්තේ මේ මචං අර පැත්තේ යන එක ලේසි. ඒ කියන්නේ පාර වහලා වුණාට උඩින් දාලා යන එක ලේසි නේද? එතකොට නැත්තම් මේ අතරින් ගිහිල්ලා ඉවරලා යන්න බෑ. පරිස්සමෙන් ඵලයල්ලා ඉස්සරහට ලිස්සනවා. ඔතන ඉස්සරහ ගල් කඩ දාලා තියෙන ලිස්සුවොත් එම් බිම ඇදගෙන යන්න වෙනවා. මෙතන තියෙන මචං මේ බම්පර් දෙක අයින් කරලා ඉන්නවා නේද? නැත්නම් මේ බම්පර් එකේම තිබ්බනම් එහෙම හයියෙන් ඇවිල්ලා වැදුනොත් එහෙම මේ වැටෙන්න පුළුවන්. අර මං හිතන්නේ මෙතන පාර හදාද තිබ්බ කලින්. පාර හදාද තිබ්බ හින්දා තමයි මචං මේ කලින් බම්පර් දාලා තිබ්බේ. මොකද මේ ඔතන පාර කැඩලා තිබ්බින්න ඩේන්ජර් නේ. හයියෙන් ඇවිල්ලා වැටුනොත් සමහර පල්ලේ ගංගා පල්ලේ ඉන්නත් පුළුවන්. ඒකින්ද තමයි බම්පර් දෙකක් දාලා තියෙන්නේ. ස්ලෝ කරගන්න. දැන් නම් බම්පර් දෙක අයින් කරලා තියෙන්නේ පාර හදලා ඉඳ. වැඩේ කියන්නේ අර ඉස්සරහා පාර තාම මචං තාම පාර හදලා නැහැ. ලර්නස් වෑන් එකක් යනවා. ලර්නස් කට්ටිය මචං පේනවනේ අංකල්ලා මේ හැමෝම වැඩ කරන කට්ටිය අනිවාර්යෙන් මේ පැත්තේ ජොගින් එහෙම යනවා. ජොගින් යන එක හොඳයි. මොකද මේ එක්සයිස් එකටත් එක හොඳයි මචං. අපිත් මේ කාලයක් ගියා මචං මේ ජොගින් ආය අම්මා ජොගින් විතරක් නෙමෙයි ජිම් එකටත් ගියා. වැඩක් උන්නේ නැහැ. මොකද මේ ඊට පස්සේ යන්න බැරුණා මචං. මේ යන්න බැරි වෙලා ඉවරලා ටික කාලයක් යද්දී අන්තිමේදී ජිමුත් නැහැ. අන්තිමේදී බඩේනවා විතර එක තැන ඉඳලා වැඩ කරද්දි මචං. කොහොමාරි කරලා දැන් ආයේ ජිම් එකට යන්න වෙලාවක් හදාගන්න ඕනේ මචං. අපි හැමදාම උදේ පාන්දරම තමයි ජිම් එකට යන්නේ ඉස්සර. උදේ පාන්දර ජිම් එකට යනවා මේ පව් කරගියා නැත්නම් යන්න වෙන්නේ නැහැ. උදේ පාන්දර ජිම් එකට යනවා අනිවාර්යෙන් 6ට විතර ජිම් එකට ගිහිල්ලා මේ 6:00 7 වගේ වෙද්දි කොහොම හරි ඉවර කරනවා මචං. පැකින් විතර ඉවර කරලා ඔක්කොම ටික ඊට පස්සේ කෙලින්ම වොෂ් එක උදා ගන්න ඔෆිස් එකට ගිහලා කෙලින්ම ලෑස්ති වෙනවා. ඊට පස්සේ කෙලින්ම වැඩ කරනවා මචං. මාර් ෆ්‍රෙෂ් එතකොට හැබැයි ඇත්තට මේ දවස්වල මචං මේ වැඩ වැඩි වෙච්ච හින්දා මුකුත් කරගන්න බැරි වුණා. ජිම් එකට යන්නයි මේ මොකුත් වෙලාවක් හදා ගන්න බැරි නෑ. ඒකින්ද ආවෝ පොඩ්ඩක් ජිම් එකට යන්න ඕනේ. මොකද ජිම් එකේ මෙම්බර්ෂිප් එකක් තරම් තියෙන්නේ මචං. නිකන් තියෙනවා මේ යන්න බැරිලා තියෙන්නේ. මාස 6කට විතර ගන්නවා. අපි ඊට පස්සේ මාළට මාසයක් දෙකක් විතර පොඩ්ඩක් හිරෙනවා. කොහොම හරි කරලා යන්න වෙලාව හදා ගන්න ඕනේ මචං. ජිම් එකට කොහොම හරි කරලා යන්න. එතනින් තමයි පුතාලා ඇතුළට දාන්න තියෙන්නේ. මේ පාර පොඩ්ඩක් පොඩි පාරක් ඉතින්. අතන පාර වහලා ඉන්න මචං. මේ පාරෙන් තව ඔක්කොම වාහන ටික දැන් දාන්න. ඔය පාරෙන් හිටගොන් අර මේ බස් එකක් එහෙම එනවා මචං කාගෙන පොඩ්ඩක් ඒකින්ද පරිස්සමෙන් යන්න ඕනේ. ෆෝන් එකක් එහෙම ගහන් යන්න සමහර දැන මොකුත් දැනුන්නේ නැත්තම් මොකද මේ බස් එක આવුත් පේන්නේ නැහැ නේ මචං. කපන්නත් පාර මදි පොඩි පාරක්. මෙතන පාර මං හිතන්නේ තව සති දෙක තුනක් මං හිතන්නේ පෙරහැරෙද්දී වගේ හදලා ඉවර කරා ඔය පාර මචං. මොකද නැත්නම් ඔය පාර තියෙන එක පාට ලේසි. දැන් ඔය එන්න වටයක් එන්නේ ඔය චූටි දොරට අපි දැන් ඇවිල්ලා මෙතනින්.
ඕක තිබ්බනම් මාරම ලේසි මචං කෙලින්ම. මාර ලස්සන ගෙදරක් මචං. ඔන්න මේ වගේ වීව් එක මේ වගේ ගෙදරක් හදාගන්න මරු ඈ හැබැයි. මාර නිදහස්. හැබැයි මේ වගේ තැන්වල එන ඩේන්ජර් සීන් එකකුත් තියෙනවා මචං. ගම් අතරට වගේ පොඩි ඩේන්ජර් සීන් එකක් තියෙනවා. හැබැයි පොඩ උසට හදාගත්තා නම් අවුලක් නැහැ ඉතින්. මොකද ගිය පාර මචං මේ වැස්ස වෙලාවේ මෙන්න මේ වවුල් කඩේ මං හිතන්නේ යට වෙන්නම වතුර ගෙව්වා. වෙන කාලයක් වවුල් කඩේ මේ වහලා තිබ්බා. ඒකින්ද අපිට මාර පාඩුයි. ඉතින් කන්නත් නැහැ වවුල් කඩෙන්ට කියලා දවසක් යනකම්. මොකද අපි හැමෝම ගොඩක් වෙලාවට යන තැන තමයි මචං ඔය හවුස් එන ගමන් හරි වවුල් කඩේ පැත්තෙන් ගිහිලා රොටියක් කාලා බ්‍රේන් ටිකක් බොනවා. ඉතින් කොහොමද ඉඳලා හිටලා. මේ ඒකින්ද ඉතින් ඒක නැතුණාමත් එන්න පාඩුවක් අපිට. වහලා දාන නැහැ තාම හරිනවා මචං. වවුල් කඩේ තාම ඕපන් කරනකම් තියෙන මං හිතන්නේ. දැන් තාම මං කියනවා බඩු ටිකයි ඔක්කොම ටික බාන්නේ මචං ගෙනල්ලා. පේනවනේ කට්ටිය ජොගින් කරනවා. අපේ ගෙවල් පැත්තට මේ දවස් තුනේ මං හිතන්නේ මේ වතුර කපනවා කියලා කියව මොන හරි සර්විස් එකක් හරි සුත් ක්ලීන් කරනවා හරි මොන හරි කේස් එකකට මං හිතන්නේ ඒ වගේ වෙන්න දෙ නැත්නම් වතුර නම් මේ දවස්වල තියෙනවා කොහොමවත්. මං හිතන්නේ මොන හරි මේන්ටේන්ස් සීන් එකකට තමයි කපනවා කියන්නේ නැත්නම් මං හිතන්නේ. අච්චාරු තියනවා ගන්න මචං. පොළතුරු අච්චාරු තියනවා මේ පොල්ගොල්ල ඩෑම් එකේ කිට්ටෝ තියෙන්නේ. කාලා බලන්න කොහොමද කියලා. දැන් නම් ඉතින් උදේ පාන්දර අච්චාරු ගන්න බෑ. නැත්නම් බහැලා ගහලා එකක් ගන්නවා. මේ එන කට්ටිය පොඩ්ඩක් බලන්න. මෙතන අච්චාරු තියෙන ඇන්ටි කෙනෙක්ගේ රස ඇති. මං හිතන්නේ අච්චාරු කාලා බලන්න මචං. අපි එහෙනම් පොල්ගොල්ල ඩෑම් එක ළඟටත් ආවා. තව ටිකකින් ඔෆිස් එකේ මචං. ඔන්න එපා නම් අවුවක් වැඩිගෙන එනවා කොල්ලෝ. බයිසිකලේ පැදගෙන යන්න නැතුව තල්ලු කරන් යන එක ලේසිද නැහැ නේ බම්. තල්ලු කරන් යන්න. පැදගෙන යන්න තිබ්බනේ බං ඔච්චර තල්ලු කරන් යන්නට. අනේ මන්ද මාර ප්‍රශ්න තමයි. බයික් එක රිවර්ස් එකට ගන්නවා මං හිතන්නේ පාර වැරදිලා මචන් දාන්න. අර උඩට දාන්න තියෙන පාර දාන්න මේ ඉන්නේ නැත්තේ ওই පැත්තේ නුවර පැත්තට යන පාරනේ. පාර පැටලලා අන්තිමේ මෙහෙන් යන්නදී මචන් සමහරට. ආසම් වාහනේ යනවා. ඉතින් හැමදාම ඔය වගේ එකක් පේනවම තමයි මචං මෝනට. කොහොම හරි ඉතින් ගන්නවා දවසක ඉතින් මචං ඔය වගේ එකක්. දැන් ඉතින් ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ඉතින් අමාරුයි ගන්න මචං. මිනිහෙට වාහනයක් ගන්නවා කියන මාර ගේමක් දෙන්න ඕනේ දැන් මචං මේ තියෙන ටැක්ස් එක. මේ කොල්ලොන්න කෙල්ලොන්න මාර ආසාවල් තියෙන වාහනයක් එහෙම පදින්න අරගන්න බ්‍රෑන්ඩ් නිව්. ඉතින් එහෙම මේ යන විදියත් එක්ක අනේ මන්ද ඉතින් ගන්න පුළුවන් ඒත් දන්නේ නැහැ. කොහොම හරි මචං ඉතින් ඔය වගේ එකක් බස්සන්න තමයි try කරන්නේ. කොහොම හරි කට්ට කාලා මොන හරි හදාගෙන සල්ලියක් එකතු කරලා අනිවාර්යෙන් කවදා හරි දවසක බස්සනවාමයි මචං. ගන්න එක ඔය වගේ එකක් අනිවාර්යෙන්ම මොන හරි මේ බිස්නස් එකක් කරලා ගන්න ඕනේ මචං. මහන්සියලා. ගන්න පුළුවන් ඒත් දන්නේ නැහැ. කොහොම try කරනවා ගන්න අනිවාර්යෙන් ගන්න පුළුවන් ඒ කියලා හිතනවා. ඒකින්ද මහන්සියලා කොහොම හරි වැඩ කරලා ඔය වගේ එකක් බස්සනවාමයි කියලා තමයි මචං ටාගට් එක තියෙන්නේ. රටේ යන දේවලුත් එක්ක කරගන්න බැරි වෙන එක වෙනම කතාවක්. හැබැයි කොහොම හරි කරලා try එකක් දීලා ගන්නවා මචං. කොහෙට දානවද කෙලින්නේ දැන්. මේ දවස්වල මචං දූවිලි එකයි මං හිතන්නේ වාහන වල පේනවනේ ඩස්ට් එක වගේ ප්‍රශ්නෙත් එක්ක පාරවල් වල දූවිලි ඔක්කොම මේ මගේ බයික් එකක් ගන්න දෙයක් නෑ. අය හොදන්න ඕනේ මචං. මේ පේනවනේ තියෙන දූවිලි එකයි ඔෆිස් එක ඉස්සරහ නවත්තන ඉඳ පාරේ මේ දූවිලි ඔක්කොම ගහන බයික් එකට වහින්නේ නැහැ මේ දවස්වල. ඒකින්ද මචං මේ හොදන්න ඕනේ බයික් එක මේ සතියවත් විතර ඉතින්. එක්කගෙන මරු ආනේ මේ දවස්වල තිලුත් උතර වැඩ ගන්නවා මේ හොඳට යන්න පුළුවන් දුර යන්න පුළුවන් අවුලකුත් නැහැ නේ මරු ආහනයක් එක්කගෙන හැබැයි.
හිතන්නේ මචං පාර සුද්ධ කරන්න වගේ යන්නේ මේ පැත්තේ අද. අතු කපන වගේ සීන් එක කරගෙන අර අපේ පැත්තේ පාර සුද්ධ කරලා තිබුණා මං හිතන්නේ මේ පැත්තෙන් පැත්තට දැන් සුද්ධ කරනවා. මේ දවස්වල මචං ඩෙන්ගුත් තියෙනවා. ඩෙන්ගු තියෙන පොඩ්ඩක් සුද්ධ කරගන්න ඕන මචං ගෙවල් එහෙම. මොකද මේ ඩෙන්ගු එදුනා කියන්නේ ඉතින් එන්න කට්ටක් කන්න ඕනේ මචං. ගේ පතේ අමාරුයි මාර අමාරුයි රිකවරි වෙන මාස දෙකක් තුනක්වත් ඉන්න වෙනවනේ. ඒකින්ද මේ පරිස්සම් වෙලා අනිවාර්යෙන් මේ යන්නේ නැද්ද බම් මේ අනිවාර්යෙන් පරිස්සම් වෙලා ඒකින්ද ගෙවල් පැත්ත පොඩ්ඩක් පිරිසුදු තියාගෙන ඉන්නලා වතුර එකද දැන් මොකද pH සයිල් එහෙම આવොත් එහෙම අනිවාර්යෙන් දඩ ගන්න මේ දවස්වල චෙක් කරන්න මචං. ඒකින්ද පොඩ්ඩක් පරිස්සමෙන් මේ ඩෙන්ගුත් එක්ක පොඩ්ඩක් බල්ලේ ඉවරලා සුද්ධ කරගෙන ඉන්නලා ගෙදරත් එක්ක අනිවාර්යෙන් මේ හැම පැත්තකම ඩෙන්ගු තියෙනවා මචං සරටම. අර දන්න පැත්තක දන්න කට්ටිය තියෙනවා ඩෙන්ගු ඇදලා ඉන්නවා මේ එහෙම සනීප නැතුවත් ඉන්න. ඒකින්ද පරිස්සමෙන් ඉඳහල්ලා පොඩ්ඩක් මේ දවස් ටිකේ. අපි නම් ඔෆිස් එක ළඟට තාව මචං. මෙතනින් ඇවිල්ලා මේ ගේට්ටුව මං හිතන්නේ රේල් පාර තව ටික දාලයක් ඇද්දි හදයි මං හිතන්නේ මේ අවුරුද්දේදී රේල් පාර හදනවා කියලා කිව්වනේ මචං. ඒතකොට අපව මේ කෝච්චියේ යන මිනිස්සුන්ට යන්න පුළුවන් එහෙපයි. පව් ගලා ගිය නැත්නම් යන්න වෙන්නේ නැහැ අන්තිමේදී මේ ඕක පස්සෙන් යන්න වෙනවා. ඔන්න මචං අපි ඔෆිස් එක ගාට ආවා. තව විනාඩි 2කින් ඔෆිස් එකේ මචං. එල් එකක් යනවා ඉස්සරහින්. අම්මා මෙන්න අනිත් සුපිරි වාහනේ. CHR. මම හිතන්නේ තාම වාහනේ පුරුදු නැතුව ඇති මචං. ඒක තමයි හිමීට යන්නේ. අවුලක් නැහැ පරිස්සමෙන් යන්න ඕනේ එච්චරයි. මේ මුල් කාලේ ගත්තාම මොකද තමයි. ඉතින් අපිත් එල් එකක් පදිද්දි මේ මුල් කාලේ මීටර බයින්න යන්නේ මචං. ඒකින්ද මේ ඔව්වට මේවා කරන්න නැතුව වැඩි හෝන් ගන්න නැතුව කලබල කරන්න නැතුව යන්න ඕනේ කොහොමද මචං. නැත්නම් මේ මිනිස්සු කලබල වෙනවා. මේ මිනිස්සු පදින පුරුදු වෙන මිනිස්සුනේ. ඔන්න මචං අපි ඔෆිස් එක ළඟට ආවා. බයික් එක දාන්න තනක් තමයි නැත්තේ පුතා. මෙතනින් දාන්න දාගමු.